වීඩියෝ කොහොමද ඉතින් කාලෙකට පස්සේ ඉතින් අද මං කොහෙටද යන්නේ කියලා ඔයගොල්ලෝ දැනටමත් දකින්න නැති වීඩියෝ එකේ ටයිටල් එකෙන් ඉතින් මං යන්නේ The Shrine of Remembrance එකට මේ තැනට අදාළව වීඩියෝ එකේ පාර්ට්ස් පෙන්නන ගමන් මං ස්ටෝරි එක කියන්නම් ඊට කලින් පටන් ගද්දි මං කියන්නම් මේක ඕස්ට්‍රේලියාව වල ඉන්න අය නිව්සීලන්ත වල ඉන්න අය දන්නවා ඉතින් මෙහි April 25th කියන්නේ Anzac Day. ඉතින් Anzac Day එක කියන්නේ මොකද්ද දැන් මේ තැන ඒ ඔක්කොම විස්තර මම මේ වීඩියෝ එකේ ඉස්සරහට කියන්නම්. ඉතින් දිගටම වීඩියෝ එක බලන් ඉන්න. මේ Shrine of Remembrance එක තියෙන්නේ මෙල්බන් සිටි එකේ. සිටි එකේ තිබ්බට ඔයගොල්ලන්ට පේනවා ඇති ගොඩාක් ගස් තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් මේකේ අපිට උඩට යන්න පුළුවන් වෙනවා. එතකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් view එකත් කොච්චර ලස්සනයිද කියලා. ඊට අමතරව විශේෂම දේ මේකේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලාත් ඔයාලට මම පෙන්නන්නම්. ඉතින් දැන් පළවෙනිට මම කියන්නම් මේ Anzac Day කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ Anzac Day කියන්නේ ඕස්ට්‍රේලියාවේ අය නිව්සීලන්ත අය සමරන විශේෂ දවසක්. හැම අවුරුද්දෙම April 25th තමයි මේක සෙලිබ්‍රේට් කරන්නේ. ඒ දවසේ එතකොට සෙරමනීස් තියෙනවා. එතකොට එතනදී ෆ්ලවර්ස් ඔෆර් කරනවා, moments of silence වගේ ගෞරව වැඩසටහන් තියෙනවා. ඉතින් මේකට හේතුවත් මං ඉස්සරහට කියන්නම්. ඉතින් ඊට කලින් මං කියන්නම් මේ Anzac කියන වචනේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා. ඒක හැදිලා තියෙන්නේ Australian and New Zealand Army Corps කියන වාක්‍යයෙන්. ඉතින් ඒකෙන් කියන්නේ පළවෙනි ලෝක යුද්ධයට ගිය Australian and New Zealand Army එක ගැනයි. ඉතින් පළවෙනි ලෝක යුද්ධයේ කාලෙදී 1915 අප්‍රේල් 25 වෙනිදා Anzac soldiers-ලා ටර්කි වල ගැලිපොලි වෙරළට බටහිර බලකාවලට උදව් කරන්න යුද්ධයකට ගියා. ඒක එයාලගේ පළවෙනි ලොකුම සටන වුණා. ඒත් ඒ සටනෙන් එයාලා දරුණු පරාජයකට පත් වුණා. හැබැයි යාලේ පෙන්නපු වීරත්වය, කැපවීම and එකමුතුකම නිසා ඒ අයගේ ෆැමිලිස් වලටයි ඕස්ට්‍රේලියානු අයටයි නිව්සීලන්ත අයටයි ඒ ගැන හරිම ප්‍රවුඩ්. ඉතින් මේ මොකද්ද කියලා අඳුරගත්තද? ඒ තියෙන්නේ poppy flower එකක්. ඔයාලා අඳුරගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් back to the story. මේක පළවෙනි ලෝක යුද්ධයට විතරක් නෙමෙයි අදාළ. මෙයාලා දෙවෙනි ලෝක යුද්ධයටත් ඊට පස්සේ තිබ්බ අනිත් යුද්ධ වලටත් ගිහින් තියෙනවා. ඉතින් මේ කැපවීම අනුස්මරණය කරන්න තමයි Anzac Day එක තියෙන්නේ. ඉතින් මං කලින් කිව්වා වගේ මේ දවසේදී ඩෝන් සර්විස් එකක් තියෙනවා. උදේට ඒ සෙරමනි එකේදී ගෞරව දැක්වීමක් කරනවා. ඊට අමතරව මාචර්ස් තියෙනවා. හිටපු හමුදා සමාජිකයන් පෙරපාලි වලින් පාරට එනවා. ඒත් එක්කම මං කලින් කිව්වා වගේ මල් ඔෆර් කරනවා. නිශ්ශබ්ද මිනිත්තු 2ක් ඉඳලා මියගිය සෙබළුන්ට ගෞරවයක් දක්වනවා. ඉතින් දැන් අපි මියුසියම් එක ඇතුළට ආවා. ඉතින් ඔයාලට බලාගෙන යන්න පුළුවන් එයාලගේ badges and එයාලා use කරපු දේවල්, තව ගොඩාක් දේවල් මේක ඇතුලේ තියෙනවා. ඒවා මට එකින් එක explain කරන්න නම් බැරි වෙයි. ඔයාලට හැබැයි බලන්න පුළුවන් මොනවාද ඒ තියෙන්නේ කියලා. ඉතින් මේ තැන ගැන mainly කිව්වොත් The Shrine of Remembrance කියන්නේ මෙල්බන් වල තියෙන Australian soldiers ලට ගෞරව දක්වන්න හදලා තියෙන ලොකුම ස්මාරකයයි. මේක පළවෙනි ලෝක යුද්ධයේදී ජීවිත කැප කරපු Australian soldiers ලව සිහිපත් කරන්නයි හදලා තියෙන්නේ. හැබැයි අද වෙනකොට වෙන යුද්ධවලට සහභාගී වෙලා ජීවිත නැති වුණ and හැමෝටම ගෞරව දැක්වෙන තැනක් විදියට පාවිච්චි වෙනවා. ඉතින් මෙතනත් ඒ full story එක දාලා තිබ්බා. මම ඒක වීඩියෝ කරන්න හැදුවට බැරි වුණා. මොකද ඒක ටිකක් වැඩියෙන් දිගයි. ඉතින් ඔය වීඩියෝ කරපු කොටසත් මම fast forward දාලා තියෙන්නේ. ඉතින් මේ සීන් එකට අදාළ මේන් කතාව ගැලිපොලි වල වුණ සිද්ධිය මං දැන් ඉස්සරහින් දාන්නම්. ඒ කතාව මං ඉංග්‍රීසි වලින් දාන්නම් වෙනම captions එක. එතකොට ඔයගලන්ට බලන්න පුළුවන් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා. On April 25th, 1915, Australian and New Zealand soldiers known as the Anzacs landed on the shores of Gallipoli in Turkey. They were part of the Allied forces fighting against the Ottoman Empire during World War I. Now, the plan was to land and quickly take control, but things didn't go as expected. The Turkish soldiers were already prepared, positioned high up on steep cliffs overlooking the beach. So as soon as the Anzac troops got off their boats and stepped onto the beach, they came under heavy fire from above.
The cliffs were super steep, like almost straight up. So climbing them while being attacked was nearly impossible. A lot of soldiers were killed on that very first day, but the fighting didn't stop there. The Gallipoli campaign dragged on for about 8 months. The conditions were terrible: scorching heat, hunger, disease, and constant fear. But even in all that, the Anzac soldiers stuck together, supported each other, and showed incredible courage and loyalty. මැප් එකෙන් පෙන්නුවොත් ගැලිපොලි තියෙන්නේ කොතනද කියලා මම මේ ඇඟිල්ල තියලා පෙන්නන තැන තමයි ගැලිපොලි තියෙන්නේ. බලන්න ඔස්ට්‍රේලියාවෙන් එතන කොච්චර ගැප් එකක් තියනවද කියලා. මේ කතාව විශේෂ වෙන තව ලොකු හේතුවක් මෙන්න මේක. ඉතින් ඒකත් අහලා බලන්න. Because Australia participated because of this petition. Because here people, because here Lankawe athlete that but Australian army never fought inside. Like they were fought their own home. They always fought someone else. ඉතින් ඒ කිව්වත් වගේ විශේෂත්වය තමයි ලංකාවේ යුද්ධෙදී ලංකාව වෙනුවෙන් ලංකාව ඇතුලේ ලංකාවේ අය තමාගේ රට වෙනුවෙන් තමයි සටන් කරේ. හැබැයි මෙතන ඔස්ට්‍රේලියාව and නිව්සීලන්ත අයට සටන් කරන්න උනේ තමන්ගේ රට වෙනුවෙන් නෙමෙයි. එයාලා සටන් කරේ ලෝක සාමය වෙනුවෙන්. ලෝක සාමය වෙනුවෙන් සටන් කරන්න ගිහින් තමයි එයාලට එයාලගේ ජීවිත පුදන්න උනේ. ඉතින් කලින් කිය හිටව කතාවත් තාම ඉවර වුණේ නැහැ. ඉතින් ඒකේ ඉතුරු පාර්ට් එකක් දැන් දාන්නම්. By December 1915, the Allies realized they couldn't win and decided to withdraw. Over 8,000 Australian soldiers and around 2,700 New Zealand soldiers lost their lives. Many more were injured. Even though it wasn't a military success, Gallipoli became a symbol of bravery, sacrifice, and mateship. That's why, even today, Anzac Day is such an important day in Australia and New Zealand, to remember not just the loss, but the spirit of those who served. ඉතින් ඒක තමයි ගැලිපොලි ස්ටෝරි එක. ඉතින් මේ දවස්වල ඔයගොල්ලන් දන්නා මේ ගොඩාක් කාලයකට කලින් ඉතින් ඒ කාලේ ෆෝන්ස් එහෙම මොකුත් නැහැ. WhatsApp ඒවා නැහැ. ඉතින් මේ තියෙන්නේ යාලා ඒව පෝස්ට් කාඩ්ස්, ලෙටර්ස් ඒවා තියෙන්නේ. ඒවා ටිකක් දැන් ඉස්සරහට තව තියෙනවා. ඒත් එක්කම මෙතන තියෙනවා ඩයරීස්. ඉතින් ඕවා තමයි දැන් ඉස්සරහට මම පෙන්නන්නේ. මේ බෝඩ් එකත් මම දන්නේ යාලා ඇත්තටම යූස් කරපු එකක්ද නැත්නම් මෙතන වෙනම හදපු එකක්ද කියලා. හැබැයි ඒක ලස්සනට ප්ලේස් කරලා තිබ්බ අර බ්ලූ ලයිට්ස් එක ඒක අර ඇත්ත ලුක් එක එන විදිහට ඒක හරි ලස්සනට තියලා තිබ්බා. ඉතින් මේ ඇන්සැක් ඩේ එක ගැන ඔයාලා මොනවද දන්නේ? මං හොයාගත්ත දේවල් තමයි දැන් මං ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් ඔයාලා දන්න තව මොන හරි විස්තර තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. මාත් ආසයි තව දේවල් දැනගන්න. ඉතින් මේකත් එක්ක එකතු වෙච්ච තව ගොඩාක් කතා තියෙනවා. ඉතින් කොටසක් තමයි මම ෂෙයා කරගත්තේ. මේ වගේ තැනකට ගියාම ගොඩාක් ඩීටේල්ස් දැනගන්න පුළුවන්. මෙතන කොච්චර ගොඩාක් ඩීටේල්ස් තිබ්බද කියනවා නම් ඇත්තම කිව්වොත් ඔක්කොම කියවන්න හම්බුන්නේ නැහැ මට. මොකද එච්චරට ඩීටේල්ස් තිබ්බ ගොඩාක්. ඒත් එක්කම ස්ක්‍රීන්ස් වල දාලා තිබ්බා ඒගොල්ලෝ වීඩියෝ ක්ලිප්ස් වගේ එඩිට් කරපු ඒවයි නැති ඒවයි ගොඩක් තිබ්බා එහෙම ඒවත්. ඉතින් හරි ලස්සනට පැහැදිලිව හැමදේම මෙතන තිබ්බා. ඉතින් ඔයගොල්ලෝ මෙල්බන් වල ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ තැනට යන්න. ගිහිල්ලා ඒවා බලන්න. ඒත් එක්ක මේ හිස්ටරි එක ඉගෙන ගන්න. තව එක පොඩි දෙයක් වීඩියෝ එකේ මුල කියන්න මිස් වුණා. ඔයාලා දකින්න ඇති ඇතුල් වෙද්දිම ගින්දර වගේ තියෙන තැනක් මම පෙන්නුවා. ඉතින් ඒ ගින්න මුළු හැම වෙලේම තියෙනවා. ඒකට කියන්නේ ඉටර්නල් ෆ්ලේම් කියලා. ඒක හැමතිස්සෙම පත්තු වෙනවා. උදේ රෑ කියලා නෑ හැමදාම පත්තු වෙනවා. ඒකේ නැතුණ සෝල්ජර්ස් ලව සිහිපත් කරන්න යාලට ගෞරවයක් විදියටයි මුළු වෙලේම එතන දැල් වෙනවා. ඔයාලා මං කැප්ෂන්ස් එක දාපු ස්ටෝරි එක අහන් හිටියනම් මේක තේරෙයි. ටර්කිෂ් ආමි එක හැංගිලා ඉඳලා ඇටැක් කරපු ප්ලේස් එකේ ස්ට්‍රක්චර් එකක් තමයි මේගොල්ලන් හදලා තියෙන්නේ.
ඊට පස්සේ මේ ඒරියා එකේ ඒගොල්ලන්ගේ කෑම ගැන එතකොට ඒගොල්ලන් යූස් කරපු අනිත් ඉක්විප්මන්ට්ස් ගැන තමයි මේ ඒරියා එකේ තිබ්බේ. තව මේ සෝල්ජර්ස්ලා යුද්ධයට ගියාම යාලට මොනවාද කන්න හම්බුනේ, එතකොට ඒ හම්බුන දේවල් මොන ප්‍රමාණවලින්ද හම්බුනේ කියලාත් මෙතන තිබ්බා. මේ පාට් එකෙන් ඔයාලට World War 2 එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් මොකක්ද උනේ කියලා. ඒක දැන් මම මෙහෙම පෙන්නගෙන යන්නම්. ෆාස්ට් වැඩි නම් වීඩියෝ එක පොස් කරලා ඔයගලන්ට කියවන්න පුළුවන්. මේ මොනවද කියලා දන්නවනේ. මම ඉතින් කියන්න ඕනේ නෑ නේද? නිකන් කියන්න. මේ තියෙන බිම් බෝම්බ ඔයාලා දන්නවා. ඉතින් තව දේවල් තියෙනවා. ගොඩාක් තියෙනවා. මම වීඩියෝ කරපු නැති තව ගොඩාක් දේවල් තිබ්බා. ඉතින් අර මම කලින් කිව්වා වගේ මේ තියෙන්නේ යාලා ලියපු ලෙටර්ස්. එතනත් මේ ඩීටේල් බොක්ස් එකේ කෙලිම දාලා තිබ්බ ඒ ලෙටර් එක ලිව්වේ කවුද, කාටද ලිව්වේ, ඒ ඔක්කොම ඉන්ෆර්මේෂන් මෙතන තිබ්බා. ඉතින් මේ ටික දැන් ඉක්මනට බලාගෙන යමු. මොකද මං දැන් ඔයාලව බැල්කනි එකට ගෙනියන්නයි හදන්නේ. ඔන්න එනම් මෙතනින් ඔයාලට ලස්සන view එකක් බලන්න පුළුවන්. මුළු මෙල්බන් සිටි එකම ඒත් එක්කම මොහොතක් පේනවා. ඉතින් view එක enjoy කරන්න හරිම ලස්සනයි. මාර කාම් සිටි එකේ වුණාට එහෙම සද්ද බද්ද මොකුත් නැහැ. හරිම කාම්. and මං හරිම ආසයි මේ green look එකට. ඉතින් මං හිතනවා ඔයාලත් ඒකට කැමති ඇති කියලා. ඉතින් බලන්න මොනවද පේන්නේ කියලා. වීඩියෝ එකේ මුල මම මේ තැන පෙන්නුවා. එතකොට ඔයගලන්ට එතන හරියට පේන්නේ නැතුව ඇති. දැක්කද එතන cross shape එකට තමයි හදලා තියෙන්නේ. මේ ඔයාලට පේන්නේ සිටි එකේ view එක. හරිම ලස්සනයි නේද? මොකදත් පේනවා මෙතනින්. වීඩියෝ එකට නම් එච්චර හොඳට පේන්නේ නැහැ. හැබැයි ඇත්තට නම් පෙවුනා. ඉතින් ඔන්න ලස්සන view එකකුත් ඔයාලත් එක්ක share කරා. ඊට පස්සේ මෙතන ඇතුලේ තව එක දේවල් තිබ්බා. වීඩියෝ එකේ මුල ඔයගොල්ලෝ මේකේ outer appearance එක දකින්න ඇති. ඉතින් ඒ උඩම පාර්ට් එකේ තමයි අපි දැන් මේ ඉන්නේ. මේක තමයි ඒකේ ආකිටෙක්චර් එක. හරිම ලස්සනයි. මේ තියෙන රෙදි වලින් හදලා තිබ්බ poppy flowers full wall එකක් පිරෙන්න එහෙම දාලා තිබ්බා. පස්සේ අන්තිමටම මෙයාලගේ shop එකක් තිබ්බා gifts ගන්න හරි, තමාට ඕන කරන දේවල් ගන්න හරි. එක එක items එක teddy bearsලා හිටියා. තව ඔය pins තිබ්බා hats වල හරි, ගන්න shirt එකේ හරි ගහන්න පුළුවන් වෙන විදියට. ඉතින් මේ තියෙන ඒවා මේ තියෙන අන්තිමට අපි එළියට යනකොට wall එකේ තිබ්බ wording එකක්. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට thank you.
කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. අපි ආයිමත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.